බ්‍රේකප් වුණාට පස්සේ හිත හදාගන්න රහස. ඔබ පණ වගේ ආදරය කළ කෙනා ඔබ දාලා ගියාද? ඒ වේදනාවෙන් පපුව පිච්චෙනා වගේ දැනෙනවද? ඒකෙන් ඉක්මනින්ම ගොඩ ඇවිත් වෙනදාටත් වඩා ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න ඔබ අනුගමනය කළ යුතු විද්‍යාත්මක පියවර මෙන්න. බ්‍රේකප් එකක් කියන්නේ මනෝවිද්‍යාත්මකව බැලුවොත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක් ඒක නතර කළාම දැනෙන withdrawal symptoms වගේ දෙයක්. ඒ නිසා ඔබ මේ වෙලාවේ ඉන්නේ මානසිකව ඇබ්බැහිවීමක. පළමු පියවර no contact rule. අවම වශයෙන් දින 30ක්වත් ඔවුන්ට පණිවිඩ යැවීම, කෝල් කිරීම හෝ ඔවුන්ගේ සෝෂල් මීඩියා පරීක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඔබ ඔවුන්ව දකින වාරයක් පාසා ඔබේ මොලේ ඇති ආදරේ තුවාලය අලුත් වෙනවා. මනෝවිද්‍යාත්මකව ඔබ ඔවුන්ගෙන් ඈත් වන විට ඔබේ මොලේ ඩොපමින් මට්ටම ස්ථාවර වෙන්න පටන් ගන්නවා. ඔබ ඔවුන්ව පරීක්ෂා කරන්නේ නැතිව ඉන්න තරමට ඔබේ මොලේට ඔවුන් නැතුව ජීවත් වෙන්න පුරුදු වීම පහසු වෙනවා. දෙවෙනි පියවර අතීතයේ සුන්දර කර පෙන්වීම නතර කරන්න. බ්‍රේකප් එකකින් පස්සේ අපේ මොලේ කරන්නේ ඔවුන් සමග තිබුණු හොඳ මතකයන් විතරක් අපිට පෙන්වන එකයි. ඒ වෙනුවට ඔවුන් ඔබට දුන් වේදනාවන් සහ ඔවුන් තුළ තිබුණු නරක ගතිගුණ ලිස්ට් එකක් හදලා ඒක නිතරම කියවන්න. අවසාන පියවර ඔබේ වටිනාකම නැවත ගොඩ නැගීම. ඔබ ඔවුන් වෙනුවෙන් වැය කළ කාලය සහ ශක්තිය දැන් ඔබ වෙනුවෙන් වැය කරන්න. අලුත් විනෝදාංශයක් පටන් ගන්න. ජිම් යන්න. නැතිනම් අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔබ දියුණු වන විට ඔබේ ආත්ම විශ්වාසය ඉබේම වැඩි වෙනවා. මතක තබා ගන්න. ඔබ වගේ නොකරන කෙනෙක් වෙනුවෙන් කඳුළු සැලීමෙන් ඔබේ වටිනාකම තවත් අඩු වෙනවා මිසක් ඔවුන් ආපහු වෙන්නේ නැහැ. ඔබ ශක්තිමත් වන තරමට ඔවුන්ට ඔබ වහිමි වීම ගැන පසුතැවීම වැඩි වෙනවා. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.